ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේ දවස්වල ගොඩක් තියෙන නාරං జాතියක් තමයි මේක. ඉතින් මේ නාරං ගස් යට ඉදිලා වැටිලා නරක් වෙලා යනවා. ඉතින් මට හිතුණා මේකෙන් රසම රස ලුණු දහි එකක් හදාගන්න. ඉතින් නාරන් වලින් තමයි මේක මම අද හදන්නේ. මම ඉස්සෙල්ලාම මේකට විනාගිරි මෙන්න මේ වගේ උස පිරිසිකෝප් එකකින් පිරිසිකෝප්ප භාගයක් එකතු කරගන්නවා මැටි භාජනයකට. අද මං හදන ලුණු දහි එක දවසින් කන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. අපි ඉස්සෙල්ලාම වතුර ටිකක් ලිපේ තියාගමු. වතුර ටික හොඳින් නටනකම් උණු වුණාට පස්සේ නාරන් ටික වතුරට එකතු කරගන්න ඕනේ. වතුරට එකතු කරගෙන විනාඩි 5ක් විතර ගියාට පස්සේ ඔයා මේක හොඳින් පෙරලා ඉවත් කරගන්න. ඊට පස්සේ නාරන් ටික සර්වියට් එකකට වගේ දාලා හොඳට තෙත මාත්තු කරගන්න ඕනේ. ඉතින් ඔයාට මද පවනේ වගේ ටිකක් තියලා ගන්නත් පුළුවන්. නාරන් ටික අපි මේ ලුණු දහි එක හදනකොට හොඳටම තෙත හිඳිලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ නාරන් එක දවස් 2-3ක්වත් තියාගන්න බැරි වෙනවා. ඔන්න මම දැන් කරන්නේ විනාගිරි ටික ලිපේ තියාගන්නවා. ලිපේ තියාගෙන විනාගිරි ටික හොඳින් උතුරගෙන එනකොට ඒකට කෑලි මිරිස් මේස හැඳි එකහමාරක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටිකත් එකතු කරගෙන ටික වෙලාවක් කලවම් කරගෙන ලිප ඕෆ් කරගෙන මම ගම්මිරිස් ටිකත් එකතු කරගන්නවා. ඉතින් ඔයා ගන්න ප්‍රමාණයන් අනුව මේ දේවල් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි පැණි. පැණි අවශ්‍යම නැහැ. පැණි මේස හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා. ඉතින් ඔයාට පැණි නැත්නම් සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තාම මාරම රසයි. ඉතින් ඒකත් මේ විදිහට හොඳින් කලවම් කරගෙන මම ඒකටම එකතු කරගන්නවා. අපි තම්බලා තෙත හිඳගත්තු. ඒ වගේම 4ට විතර කපාගත්තු නාරන් ටික. ඉතින් නාරන් ටික එකතු කරගෙන විනාඩි 3-4ක් යනකොට මෙන්න මේ වගේ නාරන් ගෙඩිවල තියෙන ඉස්ම ගතිය එළියට එනවා. එළියට ආවට පස්සේ ඔයා ලුණු එකතු කරගන්න. ලුණුත් එකතු කරගෙන ඉස්ම ගතිය ටිකක් හිඳනකම් ලිපේ තියාගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාව subscribe කරපු ඔයාලව. ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න ඔයා නාරං ගෙඩිවල තියෙන ඉස්ම ටිකක් හිඳුනට පස්සේ වෙනම නාරං යුෂ පිරිසිකෝප්ප භාගයක් විතර එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන ඒකටම මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන තමයි නාරං තියෙන භාජනයට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන ඔයා පියනකින් වහලා මද ගින්දරේ තියාගන්න. ඉතින් පියනකින් වහලා මෙන්න මේ වගේ ඉස්ම ගතිය හිඳනකම් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉස්ම ගතිය හිඳුනට පස්සේ මේක හොඳින් නිවෙන්න තියන්න. ඔන්න නිවුනට පස්සේ ඔයාට පුළුවන් මේක වීදුරු බෝතලයකට දාගන්න. ඉතින් මේ වීදුරු බෝතලය අනිවාර්යයෙන්ම ජීවාණු හරණය කරලා තියෙන්න ඕනේ. ඔන්න ඔයාට මේ රසම රස ලුණු දහි එක සතියක් විතර තියාගෙන කන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙවැනි රසබර වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාට ගොඩාක් ස්තුතියි.